රාවණ මනකල්පිතයක් නෙමෙයි. නේ කවුද කියන්නේ රාවණ මනකල්පිතන මුළු සමස්ත ඉන්දියානු විද්‍යාඥයෝ කණ්ඩායමම කියන්නේ බොරුවක් වේ. ඔය ඉතිහාසඥයෝ කියන්නේ මේ රටේ ඉතිහාසය කවුරුත් පිළිගන්නේ නැහැ නේ. ඉතිහාස විකෘතියක් නැත්තේ ඉන්නේ 1931 විකෘති කරපු ඉතිහාසයකට අපි ඉතිහාසය කියලා කියන්නේ. ඉන්දියාවට ඕමනාවක් තියෙනවා මේ රටට පැවතිච්ච මේ රටේ සංස්කෘතිය භාෂාව මේ රටේ මිනිස්සු පවාවි ඉන්දියාවෙන් කියලා කියන්නේ. 2027 ආපහු ගැටුමක් ඇති වෙනවා කියලා කියන්න පුළුවන් මිනිස්සයා. මේ තරම් ස්වභාවික ව්‍යසනයක් ලංකාවට එනවයි කියලා කිව්ව මිනිස්සයා, කොවිඩ් අර්බුදය එනවයි කියලා කිව්ව මිනිස්සයා, ගෝඨාභය පන්නනවයි කියලා කියපු මිනිස්සයා, සිංහල බෞද්ධ නායකයෙක් එනවයි කියලා කිව්ව මිනිස්සයා, මේ ටික කළොත් එහෙම ගෝඨාභය 2030 30 වෙනකන් ඉන්නවයි කියලා කියපු මිනිස්සයා දන්නේ නැද්ද? 2024 චන්දිලෝ පුජිත වෙන පරිදිමයි කියන්නේ. මම දන්නවා. ඉන්නේ මොකද දෙනා? චමුදිට අයියෝ වා මාර කතාවක් කියන්නේ. වා මතක තියාගන්න මේ රටේ අස්ථාවර දේශපාලනය තුන ව්‍යාප්තවාදයට යටත්ව ඇමරිකාවෙන් වෙනම ඉන්දියාවෙන් වෙනම මේ චීනෙන් වෙනම අපිව දැහැගන්න බලාගෙන ඉද්දී මේ රටේ දේශපාලන අන්ධයෝ ගොරුව බිහිරෝ වගේ වැඩ කරද්දී අපිට ඒක ජනතාවට කියන්න තියෙන හොඳම මාධ්‍ය තමයි දේශපාලනය. මතක තියාගන්න ඕනේ. ඒකරොත් මට කවදාවත් චමුදිතය ඔයාගේ මේ ස්ටුඩියෝ එක මට ඇරෙන්නේ නැහැ. හරිද? මේ රටේ තියෙන ප්‍රසිද්ධ මාධ්‍ය අපිට දොර ඇරෙන්නේ නැහැ. හැබැයි ප්‍රසිද්ධ මාධ්‍ය වල මම මොකද්ද කිව්වේ? මේ රටේ 19 පිළිකා ලෙඩ්ඩු මැරෙනවා. හැබැයි සංවර්ධිත රටක් බවට පරිවර්තනය වෙන්න නම් අනිවාර්යයෙන් මේ රටේ සෞඛ්‍ය දියුණු වෙන්න ඕනේ. එහෙනම් පිළිකා හොඳ වෙන්න ඕනේ. මම කිව්වේ පැහැදිලිද? ඒ වගේ සෞඛ්‍ය තාක්ෂණය වෛද්‍ය ඊට පස්සේ කෘෂිකර්මාන්තය ආර්ථික අධ්‍යාපන මේ හැම එකම වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වෙන්න වෙනස් කළ යුතු තැන් ටික වෙනස් විය යුතු විදිය වෙනස් යුතු කාලපරාසය ලෝකෙට කියන්න ඕනේ. රටට කියන්න ඕනේ.